අනාගතය හදන්න ලස්සන හීන වලින් ඔය ඇස් පුරෝගෙන මේ මනෝ මන්දිරයේ එහා මෙහා සැරිසරන මේ පුංචි චින්තකයෝ ටික අද උදේ අපි පිළිගන්නේ මේ එකම වැඩිහිටියෙකුටවත් කලින්. මේ ගොඩනැගිල්ලේ ඔයා වගේම ඇස් දෙකක් තියෙන, ඔයා වගේම ලස්සන මහත්තයෙක් ඔන්න ඔය තැනක වාඩි වෙලා හිටියා. ඒ මහත්තයාට තිබුණා පුදුම ආසාවක් මම මේ රටේ අනාගතය වෙනස් කරන්න ඕනේ කියලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි පුතේ CWW කණ්ඩංගර මහත්තයා. මගේ දරුවෝ, මගේ මුණුබුරෝ අනාගතයේ දවසක ලෝකයේ ජය ගන්න නම් මම කියන දේ වෙන්න ඕනේ කියලා එයා කෑ ගහලා කිව්වා විතරක් නෙවෙයි, එයාට පුළුවන් වුණා ඒ පනත මේ සභාවේදී සම්මත කරගන්න. ඒ අනුව මධ්‍ය මහාවිද්‍යාලය ඇති වුණා. එයයි ගමෙන් තමයි ඉස්ලාම් මධ්‍ය මහාවිද්‍යාලේ පටන් ගන්නෙ. ඒ හින්දා අද හම්බන්තොටින්, අද නුවරඑළියෙන්, අද අනුරාධපුරයෙන්, පොළොන්නරුවෙන්, හැම තැනින්ම දකුණෙන් උතුරෙන් හැම තැනින්ම මෙන්න මේ සුදු ඇඳුම ඇඳගත් දරුවෝ පාසල් යනවා. නිදහස් අධ්‍යාපනය කියන එක මේ රටේ පැලවුණා. හරි. දැන් යාගේ තිබිච්ච ඒ පෞද්ගලික අරමුණනේ. ඔන්න ඔය පුටුවේ ඉඳගෙන න්යාය එක කිව්වේ. දැන් මගේ දූලා පුතාලගෙන් මම ප්‍රශ්නයක් අහන්නද? ඇයි පුතේ අපි මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ? ඔයා දන්නවද? ඔයා කොච්චර වටිනවද කියලා? ඔයා ලෝකේ ඉන්නවා බිලියන 8.1ක් මිනිස්සු. ඒ අතරින් ඔයා වගේ ඒගොල්ලන් ඉන්නේ කී දෙනෙක්ද? එක්කෙනයි. එතකොට මේ ලෝකේ වෙනස් කරන්න මොනවා හරි දෙයක් කරන්න පුළුවන් වෙන්නේ ඔයාට. ඒ හින්දා තමයි කණ්ඩංගර මහත්තයා හිතුවාම මෙහෙම අනාගතයේ දරුවෙක් උපදිනවා, ඒ ළමයා මෙන්න මෙහෙම තැනකට යනවයි කියලා. ඒ ළමයා යනවයි කියන එකේ ප්‍රතිඵලය අදත් අපිට ඇස්පනා අපිට පේනවා මේ මන්දිරයේ ඇතුලේ. ඒ කවුද? ඒ තමයි තමුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලය. මධ්‍ය මහාවිද්‍යාලනේ. තමුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලයේ පුංචි දරුවෙක් ඉස්කෝලේ යනවා. ලොකු මුදල් හදල් තියෙන ඉස්කිදරකින් නෙවෙයි යන්නේ. ඔයා වගේ කෙනෙක්. එයාට තියෙනවා දිලිසෙන ආසාවක් කන්නංගර මහත්තයාට වගේම මේ රටේ දරුවෝන්ගේ හෙට ලස්සන කරන්න ඕනේ කියලා. එයාට එක හීනයක් තියෙනවා. මගේ දරුවන්ට, මගේ පරම්පරාවෙන් මතු උපදින පරම්පරාවට මේ රටේ නැවතත් දුක් විඳින්න ලැබෙන්නේ නැති, සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න ඕනේ කියලා කන්නංගර මහත්තයා බිහි කරපු මධ්‍ය මහාවිද්‍යාලයකින් බිහි වුණ අනුර කුමාර දිසානායක කියන අර මහත්තයා. එයා උගලන්ගේ ලොක්කා. එයා උගලන්ගේ නායකයා. එයා කියනවා හරි පුතේ දැන් වෙලාව හරි. අපි පොඩි දේවල් ටිකක් කරමු. මොනවද අපි කරන්නේ? එයා කියනවා ඔව් අපි පාරවල් ටික සුද්ධ කරගමු. අපි මේ මූද ටිකක් සුද්ධ කරගමු. මූද වටේට තියෙන ටික. ඔව් අපි සුද්ධ කරගමු. හැබැයි ඊට වඩා දැවැන්ත කතාවක් යා කියනවා. අපි එකතු වෙලා හිත චුට්ටක් සුද්ධ කරගමු. කාර්යාල වලින් තමයි රටවල් හැදෙන්න ඕනේ කියලා අපි හිතාගෙන ඉන්නවා. කාර්යාල වලින් රටවල් හැදෙන්නේ නැහැ. රටවල් හැදෙන්නේ මිනිස්සුන්ගෙන්. අපිට ලොකු වගකීමක් තියෙනවා අපේ මේ රට හදාගන්න.
අපි කියනවා ඉස්කෝලේ චුට්ටක් සුද්ධ කරගමු. අනිත් එක්කෙනාට thank you කියමු. අපේ ආකල්ප පද්ධතියේ වෙනසක් හැදෙන්න ඕන. අපි පස්සට යන જાතියක් නෙවෙයි. අපි ඉස්සරහට යන જાතියක්. මේ අවකාශයටත්, ඔයාගේ ගෙදරටත්, ඔයාගේ ගමටත්, ඔයාගේ ලෝකයටත්, ඔයාගේ බිම යට තියෙන එකටත්, ඔයාගේ මූදටත් වග කියන්න ඕන ඔයා. එහෙනම් පුංචි ප්ලාස්ටික් මල්ල ගන්නකොට අපි දෙසරයක් හිතමු. ඒක තමයි ක්ලීන් ශ්‍රී ලංකා. අනිත් එක්කෙනා මොනවා හරි දුන්නාම ඒකට thank you කියන එක අපව හිතමු. ඒක තමයි ක්ලීන් ශ්‍රී ලංකා. ඉගෙන ගන්නකොට අපිටත් වගකීමක් තියෙනවා ඉගෙන ගන්න. අම්මලා තාත්තලාට විතරක් නෙවෙයි කියලා ඒකත් හිතමු. ඒක තමයි ක්ලීන් ශ්‍රී ලංකා. දැන් අවුරුද්දට ගෙවල් සුද්ධ කරනවානේ. අපි අපේ ගෙදර ලස්සනට සුද්ධ කරගමු. ඒක තමයි ක්ලීන් ශ්‍රී ලංකා. අපි නැකත් ටික හරියට කරමු. ඒක තමයි ක්ලීන් ශ්‍රී ලංකා. හැබැයි මට හිතෙන ක්ලීන් ශ්‍රී ලංකා තියෙන්නේ හිතේ. අපි මේ සමාජයට ක්ලීන් කරන්න මේ දරුවන්ට මග හසර කියලා දෙමු. ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කරගන්න අපි ඒගොල්ලන්ට කියලා දෙමු. අපි මේ සමාජය අපේ දරුවෝ ශාරීරිකව, මානසිකව, සමාජීව සහ ආධ්‍යාත්මිකව යහපැවැත්මක් ඇති දරු පරපුරක් ලෙස ගොඩනගමු. එහෙම ගොඩනගපු දවසට අපිට අර අපි ප්‍රාර්ථනා කරන මිනිස්සු hina වෙලා ඉන්න ලස්සන දවස් උදා වෙනවා.